ඔන්න මේ තියෙන පෘථිවියේ එකම එක තැනකින් විතරක් හමුවන අතිශයින්ම දුර්ලභ මණික් වර්ගයක්. ඒ වගේම හරිම අලංකාර අබිරහස් නිල් පැහැයක් තියෙන මණිකක්. අපි මේ කතාවේ ටිකක් ගැඹුරට ගිහින් බලමු මොකද්ද මේ කියලා. මේ මණිකේ තියෙන විශේෂත්වය නිකම්ම ලස්සන විතරක් නෙමෙයි. හිතන්නකෝ මේකේ තියෙන දිස්නය, ඒ කියන්නේ අර ආලෝකය වැටෙනවම වෙන ගිනි පුපුරු වගේ එළිය සමහර වෙලාවට දියමන්තියකටත් වඩා වැඩි. එතකොට මොකද්ද මේ දියමන්තියකටත් වඩා එළියක් තියෙන, ඒ වගේම මුළු ලෝකෙම එකම එක තැනකින් විතරක් හම්බ වෙන මණික? ඔය ප්‍රශ්නයෙන්ම තමයි මේ මණිකේ තියෙන විශේෂම කාරණා දෙක ඉස්මතු වෙන්නේ. හොඳයි. උත්තරේ තියෙන්නේ මෙන්න මෙතන. කැලිෆෝනියාවේ සැන් බෙනිටෝ ප්‍රමන්තයේ මේ ඩියාබ්ලෝ කියන හුදකලා කඳුවැටිය ඇතුලේ. මුළු ලෝකෙටම මේ වටිනා මණික වාණිජ මට්ටමින් හාරලා ගන්න තියෙන එකම තැන තමයි මේ. හරි. ඉතින් මේ අපූර්ව මණිකට කියන නම තමයි බෙනිටොයිඩ්. ඒක කොච්චර විශේෂද කියනවා නම් 2001 හරි 20 තකුරුවේ යුනිවර්සිටි ඔෆ් බැරලිය චැම්පියන් හෙවන් වල මේක කහ රාජ්‍ය ප්‍රභේද විදියටත් නම් කළා. දැන් මේ අපූර්ව මණිකට කියන නම තමයි බෙන්ටොයිඩ්. ඒක කොච්චර විශේෂද කියනවා නම් 1985 දී කැලිෆෝනියාවේ නිල රාජ්‍ය මණික විදියටත් මේක නම් කළා. ටිකක් විද්‍යාත්මකව කතා කළොත් බෙනිටොයිඩ් කියන්නේ බේරියම්, ටයිටේනියම් සහ සිලිකන් කියන මූලද්‍රව්‍ය එකතු වෙලා හැදුණු ඛනිජයක්. ඔන්න ඔය අමුතු එකතුව තමයි මේකට අර පොදුම නිල් පාටයි දිස්නියයි දෙන්නේ. මේ සංසන්දනයේ බැලුවම තමයි බෙනිටොයිඩ් වල නියම වටිනාකම තේරෙන්නේ. හරි, දියමන්තියක් තරම් මේක කිනු නෑ තමයි. ඒත් එකාතකින් දියමන්තියකට ගහන්න බෑ. ඒ තමයි අර වර්ණ විහිදීම කියන දේ. සරලවම කිව්වොත් ආලෝකයේ වැටුනම දේ දුන්නක් වගේ ගිනි පුපුරු විහිදුවන්න තියෙන හැකියාව. ඒක දියමන්තියකටත් වඩා වැඩි. මේක කොච්චර දුර්ලභද කියලා තේරුම් ගන්න මේ අංකය දිහා බලන්න 5000යි. ඒ කියන්නේ 1907 ඉඳලා අවුරුදු 100කටත් වඩා කාලයක් තිස්සේ මුළු ලෝකෙම හාරලා කපලා උපදාලා තියෙන මුළු බෙනිටොයිඩ් ප්‍රමාණය මුළු ලෝකෙටම තියෙන්නේ ඔච්චරයි. හිතන්නකෝ සමහර දියමන්ති පතල් වලින් එක දවසකට මීට වඩා මණික් හොයා ගන්නවා. හරි, ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඇයි මේ මණික මෙච්චරම දුර්ලභ? ඇයි මේක ලෝකයේ එකම එක තැනක විතරක් හැදුනේ? උත්තරේ තියෙන්නේ භූවිද්‍යාව ඇතුලේ හැංගිලා තියෙන පුදුම ආශ්චර්යයක. මේ මණිකේ කතාව හරිම පුදුමයි. බෙනිටොයිඩ් ස්පොටික හැදිලා තියෙන්නේ මීට අවුරුදු මිලියන 12කට විතර කලින්. ඒත් පුදුමම දේ ඒක නෙවෙයි. ඒව හැදිලා තියෙන්නේ ඊටත් වඩා පරණ, ඒ කියන්නේ අවුරුදු මිලියන 100ක් විතර පරණ පාෂාණ ඇතුලේ. හරියට ඩයිනෝසරයෝ ඉන්න කාලේ තිබුණු ගලක පැල්මක ඊට අවුරුදු මිලියන ගානකට පස්සේ මේ මණික හැදුනා වගේ. ඉතින් කොහොමද මේක වුනේ? මේක හරියට නියම වෙලාවට නියම දේවල් ටික එකට සෙට් වුණා වගේ වැඩක්. මුලින්ම පරණ මුහුදු පත්ලක් පොළව යටට තෙරපෙනවා. ඊට පස්සේ ඒක වෙන පාෂාණ වර්ගයක් එක්ක ගැටිලා අධික රස්නෙටයි පීඩනෙටයි අහු වෙනවා. ඔය සිද්ධිදාමය නිසා හැදෙන පැලුම් ඇතුළක විශේෂ ඛනිජ දියරක් ගලාගෙන ගිහින් තමයි අන්තිමේදී බෙනිටොයිඩ් ස්පටික හැදෙන්නේ. මේ හැම දෙයක්ම හරියටම මේ විදිහටම වුණේ ලෝකේ එකම එක තැනක විතරයි. හැම වටිනා නිධානයක් පිටිපස්සෙම මිනිස්සුන්ගේ කතාවක් තියෙවානේ. බෙනිටොයිඩ් කතාවත් ඒ වගේමයි. ඒක පටන් ගන්නේ 10 ගණන් වල මුල. තඹ හොයන්න ගිය දෙන්නෙක් අතරේ ඇති වුණු මතභේදයකින්. 1909 දී කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජෝර්ජ් ලවුඩබැක් මෙහෙම කියනවා. දෙදෙනාම එම සොයාගැනීමේ වගකීම තමන් සතු බව පවසනවා. 1907 දී මේ මණික මුලින්ම දැක්කේ කවුද කියන එක ගැන ගවේෂක ජේ.එම්. කවුච් සහ ඔහුගේ සහායක එල්.බී. හොකින්ස් අතර ලොකු වාදයක් තිබුණා. ඉතින් මේ නිධානයේ මුලින්ම දැක්කේ කවුද කියන ගෞරවය දෙන්නටම ඕන වුණා. මේ පතලේ ඉතිහාසයත් බලන්නකෝ. ඒකත් හරියට මේ මණික වගේමයි. කඩින් කඩ සිද්ධ වුණු එකක්. 1907 දී හොයාගත්තට දශක ගාණක් යනකල්ම ඒක හරියට වැඩ කළේ නැහැ. අයිතිකාරයෝ මාරු වෙවි ටික ටික වැඩ කර තමයි මේ පතල අද තියෙන තැනට ඇවිත් තියෙන්නේ. මේ පින්තූර දෙකෙන් ඒ වෙනස හොඳටම පේනව නේද? වම් පැත්තේ තියෙන්නේ 1910 දී විතර අතින් පතල් කන කාලේ. දකුණු පැත්තේ තියෙන්නේ 1997. මැෂින් දාලා ලොකු විවෘත පතලක් කරාට පස්සේ එකම තැන ඒත් කාලයත් එක්ක කොච්චර වෙනස් වෙලාද? හැබැයි මේ කතාව අතීතයට විතරක් සීමා වෙන්නේ නැහැ. පුදුම දේ තමයි අදට ඕනම කෙනෙකුට මේ පතලට ගිහින් තමන්ගේම බෙනිටොයිඩ් නිදානයක් හොයාගන්න උත්සාහ කරන්න පුළුවන්. හරියට නූතන නිදන් හැරීමක් වගේ. ඉතින් කොහොමද මේක හොයාගන්නේ? ක්‍රමය හරිම සරලයි.
පතලින් දෙන පස් ගොඩකින් ටිකක් අරගෙන ඒක පෙනේරයකට දාලා සෝදලා පිරිසිදු කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි නියම මැජික් එක වෙන්නේ. ඔන්න ඕක තමයි අද කාලේ නිදන් හොයන අයගේ රහස් ආයුධය. සාමාන්‍ය එළියට අඳුරුගල් වගේ පෙනුනට UV ලයිට් එකක් ඇහුවාම බෙනිටොයිඩ් විතරක් දීප්තිමත් නිල් පාටකින් දිලිසෙනවා. ඔන්න ඔය අద్భుත දිලිසීම නිසා තමයි පස් ගොඩක් අස්සේ හැංගිලා දින මේ මැණික් හොයාගන්න පුළුවන් වෙන්නේ. හයි. හිතමුකෝ දැන් ඔහොම දිලිසෙන ගලක් හම්බුණා කියලා. ඒත් පස්තැවරිච්ච අමු ගලක්. කොහොමද මේ වගේ දිලිසෙන මැණිකක් වෙන්නේ? ඒකත් වෙනමම කලාව. ලොකුම අභියෝගය තමයි මේක. සොබාදහම මේ ලස්සන නිල් ස්පටික හදලා ඒක වටේට නැට්‍රලයිට් කිනු සුදු පාට ඛනිජ කබොල්ලකින් වහලා දාලා තිනා. ඒ කියන්නේ ඇතුලේ තියෙන නිධානය එළියට පෙන්වෙන්නෙම නැහැ. ඉතින් කොහොමද මේ සුදු කබොල අයින් කරන්නේ? ඒකට පාවිච්චි කරන්නේ හරීම පරිස්සමෙන් කරන රසායනික ක්‍රියාවලියක්. ගල මුලින්ම හොඳට හොදලා දුර්වල අම්ල ද්‍රාවණයක දාලා තියෙනවා. මේකෙන් අර සුදු කබොල ටිකින් ටික දිය වෙලා යනවා. අන්තිමේදී යට හැංගිලා තිබුණු නිර්මල බෙනිටොයිඩ් ස්පටිකය එළියට මතුවෙනවා. වෙනස බලන්නකෝ. ඇදා ගන්නත් බෑ නේද? වම් පැත්තේ තියෙන්නේ පොළුවෙන් ගත්ත අමු ගල්. දකුණු පැත්තේ තියෙන්නේ ඒ ගල් ඇතුලේ හැංගිලා තිබිලා දැන් කපලා උපදාලා ගත්ත දිලිසෙන මෙණික්. අඳුරු ගලක ඉඳන් දීප්තිමත් මෙණිකක් වෙනකන් යන මේ ගමන තමයි බෙනිටොයිඩ් වල නියම මායාව. ඔන්න බලන්න ඒ මායාවේ ප්‍රතිඵලයක්. බෙනිටොයිඩ් මෙණික් 52ක් දියමන්තිත් එක්ක එකතු කරලා හදපු මේ මාලය දැක්කම මේ මැණිකේ තියෙන වටිනාකමයි අසමසම ලස්සනයි හොඳටම තේරෙනවා. ඉතින් මේ පුදුම කතාවේ අවසානයේ එක ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. හිතන්නකෝ ඔබත් මේ වගේ පරිපූර්ණ වටිනා බෙනිටොයිඩ් ස්පටිකයක් හම්බුණා කියලා. මොකද්ද කරන්නේ? ඒක ස්වභාව දහමේ දුර්ලභ නිර්මාණයක් විදියට ඒ හැටියටම තියාගන්නවද? නැත්නම් මේක කපලා මිල කරන්න බැරි තරම් වටිනා මැණිකක් බවට පත් කරනවද? තීරණය හරිම අමාරුයි නේද?